කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්නවා යටුප් සෙන්ඩර් channel එකට. ඔන්න ඉතින් මම මේ වෙබ්සයිට් එකේ අලුත් වීඩියෝ එකක් තමයි අද අරගෙන ආවේ. ඉතින් ඔන්න වෙබ්සයිට් එකේ අලුත් අප්ඩේට් එකක් තියෙනවා. අපි වීඩියෝ එක අතරතුර කතා කරමු මොකක්ද මේ අප්ඩේට් එක කියලා. නැත්නම් අලුත් ඔප්ෂන් එකක් ඇඩ් වෙලා තියෙනවා. රයිට්. ඉතින් මේ වෙනකොට ගොඩාක් ලොකු පිරිසක් වෙබ්සයිට් එකේ වැඩ කරගෙන යනවා. ඉතින් මුලින්ම ඔයාලට මතක ඇති මම වීඩියෝස් ගණනාවක් කරලා තියෙනවා. ඉතින් රෙජිස්ටර් වෙන්න ලොකු දෙයක් නැහැ. ඔයාලගේ ඊමේල් පාස්වර්ඩ් එහෙම ලබා දීලා රෙජිස්ටර් වෙන්න තියෙන්නේ. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මෙතනින් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕනේ. ඉතින් මම මෙතන TRX 682ක් මගේ බැලන්ස් එකේ තියෙනවා. ඊට අමතරව USD එකක් තියෙනවා. ඉතින් ඔයාලගේ USD තියෙනවා නම් TRX වලට එක්ස්චේන්ජ් කරන්න තමයි මෙන්න මෙතන ෆ්ලෑෂ් එක්ස්චේන්ජ් කියලා ඔප්ෂන් එකක් ඇඩ් වෙලා තියෙනවා අලුතෙන්. ඉතින් මෙතන ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මෙතන තියෙන TRX වලට USD වලට කන්වර්ට් කරගන්න වගේම තියෙන USD වලට TRX වලට කන්වර්ට් කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මෙතන එක්ස්චේන්ජ් රේට් එක සහ මිනිමම් amount ඔයාලට බලා ගැනීම හැකියාව තියෙනවා. රයිට්. ඉතින් ඊට අමතරව මේකේ ඔයාලා රීචාර්ජ් එකක් කරනවා නම් මෙන්න මෙතන රීචාර්ජ් කරන බටන් එක ක්ලික් කරගෙන මේ ලබා දීලා තියෙන වලට ඇඩ්‍රස් එක ඔයාලට කොපි කරගෙන ගිහිල්ලා TRX හෝ USD වලින් ඔයාලට ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න පුළුවන්. මිනිමම් ඉන්වෙස්ට්මන්ට් එක TRX 10 USD 10. ඒ වගේ මිනිමම් විත්ඩ්‍රෝවල් එකත් USD 10 TRX 10. රයිට්. ඊට පස්සේ මම ඔයාලට හැමදාම කියනවා වගේ ඔයාලගේ ෆන්ඩ් එක අනිවාර්යෙන් මැනේජ් කරගන්න. ඉතින් මේකට ඔයාලට කිසිම මැනේජ්මන්ට් ලිස්ට් එකක් අවශ්‍ය නැහැ. ඔයාලා එක ස්ටේජ් ගැන ස්ටේජ් 8කට හරි 10කට හරි ඔයාලගේ තියෙන ෆන්ඩ් එක හදාගන්න. කියන්නේ ඔයාලා ස්ටේජ් 3කට ගියොත් ඒ තුන්වෙනි ස්ටේජ් එක ලොස්ට් වුණොත් ඔයාලගේ ස්ටේජ් 3ම කවර් වෙන විදිහට තමයි ඔයාලා හතරවෙනි ස්ටේජ් එකට යන්නේ. නැත්නම් ඒකට amount එක දාන්නේ. හරිද? අන්න ඒ විදිහට ඔයාලට රිකවර් වෙන විදිහට ඔයාලා ස්ටේජ් 10ක් විදිහට හදාගන්න. හදාගෙන ඉවර වෙලා ඉතින් ඊළඟට අපිට තියෙන්නේ මෙතනින් කැමති එකක් සිලෙක්ට් කරගන්න. මම හැමදාම මේ කරන්නේ WinGo කියන ගේම් එක නේ. අද ඔයාලට BTC USD pair එකෙත් ගේම්ස් ප්ලේ කරන විදිය එන්ටර් වෙන විදිය කියලා දෙන්න. ඉතින් මුලින්ම මම මෙතන WinGo කියන එක සිලෙක්ට් කරගන්නවා. රයිට් අපි යමු එහෙනම් සිග්නල් ගෲප් එකට. දැන් යන සිග්නල් එක මොකක්ද බලන්න. රයිට්. දැන් යන රවුන්ඩ් එක ඇවිල්ලා 18 අපි බලමු එන්ටර් වෙන්න පුළුවන් වේද කියලා. මම මෙතන බයෝඩ් එකක් දෙනවා. ඔව් 18 දීලා දැන් රන් වෙන්නේ. ඉතින් මෙයාලා දීලා තියෙන green color එක මම මෙතන green color එක දෙනවා. දීලා මම මෙතනට TRX 3ක් දීලා confirm දෙනවා. අපි බලමු එහෙනම් result එක. ඉතින් red color එක තමයි ආවේ. දැන් අපි දෙවෙනි stage එකට යන්න වෙනවා. ඉතින් අපි බලමු මෙයාලගේ දෙවෙනි stage එක දීලා තියෙන්නේ green color එකක්. නැවතත් මම මෙතන බයෝඩ් එකකට යනවා. බයෝඩ් එකට ගිහලා මම මෙතන green select කරලා දැන් මම මෙතනට TRX 7ක් දීලා confirm දෙනවා. අපි බලමු එහෙනම් result එක. ඉතින් ඔන්න දෙවෙනි stage එකත් දැන් අපිට lost වුණා. ඒතකොට අපි යන්න ඕනේ ඊළඟ stage එකට. මෙයාලා දීලා තියෙනවා red color එක. දැන් මම මෙතන බයෝඩ් එකට යනවා. නැත්නම් මම මෙතන red select කරනවා. ඊට පස්සේ මම මෙතනට TRX 27ක් දීලා confirm දෙනවා. right අපි බලමු result එක. හරි ඉතින් ඔන්න රෙඩ් කලර් එක තමයි ආවේ. දැන් මගේ බැලන්ස් එක ඔයාලට පේනවා ඇති වැඩි වෙලා තියෙනවා 679 දක්වා. ඉතින් අපි බලමු ඊළඟට මෙයාලගේ මොකක්ද සිග්නල් එක කියලා. ඉතින් ඊළඟට දීලා තියෙන රෙඩ් කලර් එක. ඉතින් මම නැවතත් මෙතන රෙඩ් කලර් එක සිලෙක්ට් කරලා මම නැවතත් මෙතන TRX 3 තමයි දෙන්නේ. මොකද අපි ස්ටේජ් 2-3කට ගියාට පස්සේ ඒක වින් කරොත් ආයෙ නැවතත් අපි පළවෙනි ස්ටේජ් එකට එන්න ඕනි. ඉතින් ඒ නිසා තමයි මම නැවතත් පළවෙනි ස්ටේජ් එකට ඇවිල්ලා මෙතන ඕඩර් එකක් සබ්මිට් කරන්නේ. රයිට් අපි බලමු රිසල්ට් එක. රයිට් ඉතින් ඔන්න ඒකත් රෙඩ් කලර් එක තමයි ආවේ. ඒතර ඔයාලට පේනවා ඉතින් ඔන්න ඒකත් අපි වින් කරා. මම හිතනවා මේ ගේම් එක ප්ලේ කරන විදිහ ඔයාලා දන්නවා. දැන් මම කලින් වීඩියෝස් වලත් කියලා දුන්න නිසා. ඉතින් මම මෙතනින් බෑක් වෙනවා. බෑක් වුණාට පස්සේ දැන් අපි බලමු මෙතන BTC USD pair එකේ ගේම්ස් ප්ලේ කරන්නේ කොහොමද කියලා. මම ඒකටත් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා සිග්නල් ගෲප් ලින්ක් එක. රයිට් අපි බලමු කොහොමද ප්ලේ කරන්න කියලා. හරි ඉතින් මේ තියෙන සිග්නල් ගෲප් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක මම කලින් ඇත්තටම ඔයාලට කියලා දුන්නේ නැහැ. බලමු කොහොමද මේකේ ප්ලේ කරන්න කියලා. ඉතින් දැන් යන්න පීරියඩ් එක අපි බලමු. මම මෙතන buy select කරගන්නවා. buy select කරගත්තට පස්සේ මෙතන තියෙන 22 අපි බලමු 28 මම මෙතනින් මෙහෙම බෑක් වෙන්නම්. රයිට් මම මෙතන බයෝඩ් එකකට යනවා. දැන් 28 තමයි රන් වෙන්නේ. අපිට මේකට එන්ටර් වෙන්න බැරි වෙයි. මොකද ටයිම් එක යනවා. අපි ඊළඟකට බලමු කොහොමද එන්ටර් වෙන්නේ කියලා. හරිද ඊළඟට දීලා තියෙනවා මෙයාලා 29 බිග් තමයි ට්‍රේඩ් එකට දාන්න කියලා කියන්නේ. මම මෙතන නැවතත් බයෝඩ් එකකට යනවා. බයෝඩ් එකට ගිහිල්ලා මෙතන බිග් වලට දානවා. මම මෙතන TRX දැන් පළවෙනි ස්ටේජ් එකේ තමයි යන්නේ. ඒ නිසා මම මේකට TRX 3ක් දීලා කන්ෆර්ම් දෙනවා. රයිට් අපි බලමු එහෙනම් රිසල්ට් එක.
හරිති වාට පැනති ඔන්න බික් තමයි ඇවිල්ලා තියෙන. එතකොට මම වින් කරලා තියෙනවා. දැන් ඔන්න මගේ බැලන්ස් එක වෙලා තියෙනවා. දැන් අපි බලමු එයාලගේ ඊළඟ සිග්නල් එක මොකක්ද කියලා. ඊළඟට එයාලා තියලා තියෙන ස්මෝල් වලට ට්‍රේඩ් එකක් ගන්න කියලා. ඉතින් මම මෙතන ස්මෝල් සිලෙක්ට් කරනවා. මම තාම ෆස්ට් ස්ටේජ් එකේ යන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න වැඩි කරගන්න එපා. ස්ටේජ් මාරු කරගන්න යන්න එපා. ෆන්ඩ් එක මැනේජ් කරගෙන එන්ටර් වෙන්න. රයිට් ඉතින් මම නැවතත් මෙතන ස්මෝල් වලට TRX 3ක් දීලා කන්ෆර්ම් දෙනවා. අපි බලමු ඒකේ රිසල්ට් එක. හරිද ඔයාලට බලා ගන්න පුළුවන් ඔනේ එකත් වින් කරා. හරිද? ඉතින් මෙන්න මෙතන පහළ තියෙනවා හිස්ටරි. ඔයාලට මේ හිස්ටරි බලලා ඔයාලට පොඩි නොලෙජ් එකක් ගන්න පුළුවන්. ඒ වගේම මම මෙතන නැවත සිග්නල් ගෲප් එකට යනවා. ඉතින් මම මේ සිග්නල් ගෲප් එක කලින් ඔයාලට කියලා දුන්නේ නැහැ. මම දාලා තියන්නම් පහ ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක. හොඳට මතක තියාගන්න ෆන්ඩ් එක මැනේජ් කරගන්න නැතුව හිතුමනාපෙට මේකේ ප්ලේ කරන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාලගේ මුළු amount එකම නැති වෙලා යනවා. එහෙම දේවල් කරන්න යන්න එපා. ඉතින් මම දැන් අද කියලා දුන්නා ඔයාලට මේ ගේම්ස් දෙකෙන්ම කොහොමද ප්ලේ කරන්න කියලා. ඒ වගේම live ඔයාලට කියලා දුන්නා. ඒ වගේම මයින්ඩ් කියන ඔප්ෂන් එකට ආවොත් ඔයාලගේ තියෙන බැලන්ස් එක බලා ගන්න පුළුවන්. වගේම ඔයාලට withdrawal එකකට යනවා නම් මෙතන withdraw button එක click කරලා ඔයාලගේ full amount එක withdraw ගන්න පුළුවන්. TRX වලින් ගන්නවා නම් fee එක යන්නේ එක TRX එකක් විතරයි. ඔයාලා USDT වලින් withdraw ගන්නවා නම් ඒත් ඔයාලට යන්නේ එක USDT balance එකක් විතරයි fee එකට. ඉතින් කැමති අය play කරන්න මතක තියාගන්න fund එක manage කරගන්න. ඉතින් හොඳ website එකක් මම දිනපතා වැඩ කරන සහ දිනපතා withdraw ගන්න දවසට රුපියල් 10000 දක්වා earn කරගන්න පුළුවන් platform එකක් ඉවසීම සහ ෆන් මැනේජ්මන්ට් එක තියෙනවා නම් ඉතින් තාත් අලුත් වෙඩිකේ හැම එකම වෙඩික අවසන් කරන්නම්. එහෙනම් ඔයාලට සුබම සුබ දවසක්.